පුතා මේ දෙරනේ. ඔහොම අයව අනන්තවත් ඉන්නවා මේ දෙරනේ. අපිට පේන්නේ නැහැ පුතේ. අපේ වටිනාකම් අපි කරන අපරාධවල තියෙන බරපතලකම් අපිට පේන්නේ. පොඩි එකාට සපත්තු දෙකක් ගන්න සල්ලි නැහැ. හැබැයි මාසෙට 25000ක සිගරට් බොනවා. ඒකොල්ලා ලෝකෙට අතපානවා. පොඩි උන්ට උගන්වන්න විදියක් නැහැ. කණ්ඩ විදියක් නැහැ. බේත් ටිකක් ගන්න විදියක් නැහැ. පොතක් පතක් අරන් දෙන්න විදියක් නැහැ. මේ විදිහේ මහ නීච නිවට ගති අරක ඉතුරු කෙරුවා නම් මිනිහා නිරෝගී අභිමානවත් මිනිහෙක් වෙනවා. ගෞරවයේ කීර්තිය ඇති කෙනෙක් වෙනවා. ආදර්ශ සම්පන්න තාත්තා කෙනෙක් වෙනවා. දරුවෙක් වෙනවා. ඒ විතරක්ද? ලයිට් බිල, වතුර බිල, ටෙලිෆෝන් බිල මේවා ටිකක් ගෙවාගෙන අම්මවත් රැකගෙන තාත්තවත් රැකගෙන ලස්සන දරු පවුලක් නිර්මාණය කරන්න වාග්ය ඇති මුදලක් 25000ක් ඉදිරි කිරීමේ වාග්ය තියෙනවා. නමුත් අපි මේ ගැන බලන්නේ දකින්නේ නැහැ. කම්මැලි කමේ ඉන්න මිනිහෙක් ගැන හිතන්නකෝ. කම්මැලි කමේ ඉන්න මිනිහෙකුට මාසේ දින 30ක් තියෙනවා. දින 30ම වැඩකට යන්නේ නැතුව අනුන්ට බර වෙලා, ගෙදරට බර වෙලා කාලා ඉන්න කාලකන්ණියෙකු මාසේ දින 30න් 20ක් වැඩට ගියොත් රුපියල් 50000. රුපියල් 50000ක් හම්බෙනවා. මේකට මොන තරම් වැඩක් කරන්න පුළුවන්ද බලන්න. තමන්ගේ පවුලට, පඳුරට, තමන්ගේ ජීවිතයට, රටට, ලෝකයට. නමුත් කරන්නේ නොහොඹිනා කම් වෙනුවෙන් පුතා අපි වැය කරන අපේ කාලය, ශ්‍රමය, ධනය කොච්චරද බැරුවොත් එක දවසකට බිලියන ගණන්, ට්‍රිලියන ගණන් වස්තුව අපිට අහිමි වෙනවා. අපට අහිමි වෙනවා. ඒ දිහා බලලා නිවැරදි මිනිස්සු වෙන්න මහන්සි ගන්න. මේ ඊයේ පෙරේදා මේ පහුගිය දවස්වල මිල්ලනියේ හිඟන්නේකුගේ හාල් මල්ල හොරකම් කරගන්නේ තරතත් දන්නේ නේද? මේ මිල්ලනිය වූ වගේ හිඟන්නේගේ හාල් මල්ල හොරකම් කරලා ලැජ්ජ බය තියනවද පුතා? මහා ලොකුවට පුම්බාගෙන හිටියට හිඟන්නගේ හාල් මල්ල හොරකම් කරුවා මේ වාගේ රොඩියේ කය කොයින්ද? ඔව් කවුද හිඟන්න? හිඟන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා. ලෝකේ වටේ ඇවිදලා මේ දවස්වල හිඟා කනවා. පහුගිය දවස්වල ගිහිල්ලා හාල් වගේක් හම්බෙලා. එව්වා කිලෝ 10 දෙන්න කියලා මේ පැති වලට එව්වා. දිසාපති කාර්යාලවල. දිසාපති කාර්යාලයේ ඉන්නවා හොර ලේඛන සපයන ග්‍රාම සේවකලා සහ සමෘද්ධි නියාමකලා. ඔව් ඉගෙන ගත්ත හොරු. ඒ කරලා බොරු දත්ත හැදුවා. හදලා ගමේ ඛණ්ඩ තියෙන, යාන වාහන තියෙන, වී තියෙන, හාල් තියෙන, පොල් තියෙන මිනිස්සුන්ට අර අහිංසක මිනිස්සයා හිඟා කාලාගෙන ආපු හාල් එක මෙවුන් හොරට කෑවන. ඒ හාල් ඇටයක් හරි හොරට කාපු එකෙක් ඉන්නවා නම් අවීචි මහ නරකාදී යන්නේ. හිඟන්නගේ හාල් පුතා. මොනතරම් නීචද බලන්නකො මේ බැරි රටේ. මේ දැනෙන රටේ. ඒකත් හොරා කෑවහම මේ වාගේ පව් જાතියක්. මේ වාගේ පව් જાතියක්. අපේ දැන් ලංකාව පුතා පුදුම විදියට ජරා විදියට නිවට විදියට විනාශ වෙලා. හැබැයි සිංහල, දෙමළ, මුස්ලිම් මේ වර්ග තුනේ සිංහල එක විනාශේ කෙල පැමිණිලා ඉන්නේ සිංහල. අනිත් જાතීන් නෙමෙයි. මං ඒ જાතීන්ට කවදාවත් බයින්නේ. ශ්‍රේෂ්ඨ මිනිස්සු ස්වකීය ජාතිය වෙනුවෙන්, ස්වකීය දේශය වෙනුවෙන්, ස්වකීය ආගම දහම වෙනුවෙන් දීර්ඝ කාලීන සැලසුම් ඇතුව වැඩ කරන
සිහියෙන් ඉන්න මිනිස්සු జాතියක්. අපේ උන් අවසිහියෙන් ඉන්න ජාතික හැඟීම් නැති, ආගමික හැඟීම් නැති, මනුස්සකම් නැති පෞකාර දුර්ජන జాතියක්. එතෙන්ට එනකම් වැටිලා ලෝකයේ උතුම්ම జాතිය පුතා. ලෝකයේ උතුම්ම జాතිය. ලෝකයේ පින්වත්ම జాතිය. මේ මිනිස්සු හදාපු ශ්‍රී ලංකාව හරි සෝභමානයි. පැසෙයේ නිබඳ සුවඳල් කෙත් වත්නවට ඇසෙලම වසු පැටියෝ හඬ දුරට දිසෙයි වෙහෙර සුරවිම නක් ලෙසට රසයම රසමය පියාස දුට ලංකාවේ අමා රසයලු තිබ්බේ. අමා රසය දෙව් සැප, බඹ සැප, මනු සැප පසුකොට අමහා මහ නිවන් රසය උපදවා ගත්ත జాතියක්ලු හිටියේ. මහ රහතන් වහන්සේලා මහත්තයා ඉඳලා තියෙනවා සාමාන්‍ය ලක්ෂ 75ක් 80ක් විතර මේ ලංකාවේ. දැන් සියලුම හාමුදුරුවරු ඉන්නේ 35000ක් විතර. මිනිස්සු ඉඳලා තියෙනවා කෝටි 20කට වැඩි. කෝටි 20කට වැඩි. දැන් ඉන්නේ 2යි කාලක් විතර. අර කෝටි 20ක් විතර හිටපු සෙනගට කණ්ඩ දීලා පිටරැටියන්ටත් හාල් දීපු අපි. පිටරැටියන්ට ධාන්‍ය දීපු අපි. පිටරැටියන්ට පස්ගෝ රස දීපු අපි. දැන් ඒ ඔක්කොම ඇල් වතුර හිටා. ඇල් වතුර නැති රටක්ද පුතා මේක පිටරටින් වතුර ගේන්න? මෙව් මොනතරම් වහල්ලුද? නීචද? ඔබට ඇස් පේන්නේ නැද්ද මන් දන්නේ? කන වෙලාද මන් දන්නේ? මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ ඉඳ පැන නැංගා බෑවුම් තනි තලා එල් අතරින් රිංගා මේවා ගලයි මිනි කැට දිය යට අංගා තෝපා තඹල ගම මිනිපේ මින්නේරේ මහ වැව් වලින් දිය වැල්ල දෙමින් බේරේ සරු කරවයි කුඹුරු නිල් පෑයෙන් මේරේ මගේ ලක් මෑණියන්ද හරි පිංකාරේ ලෝකෙම පින්වන්ත රට. ලෝකෙම පින්වන්ත රට. ඒ තරම් වටිනා මෙහෙම දෝතාල්ලලා බොන්න පුළුවන් දියැලි. එංගලන්තයට මං ගිහිල්ලා ඇවිද බැලුවා. මේ එංගලන්තේ වන්දනා කරන ලෝකයා වන්දනා කරන රටක්නේ. තේම්ස් නදිය විතරයි තියෙන්නේ. වෙන නදී නැහැ. තේම්ස් නදියට ගිහිල්ලා බැලුවාම පුතා කුණු වලක්. කුණු වලක්. ජරාව පිරිච්ච කුණු වලක්. හැබැයි අපේ මහවැලි කැලණි කළු වලවේ කොයි ගඟට අත තිබ්බත් බිව්ව හැකි අප්පා. කොයි ගඟට අත තිබ්බත් බිව්ව හැකි. තෝපාවැව තඹලගමු මින්නේරිය කලාවැව තිසාවැව පරාක්‍රම සමුද්‍රේ මෙව්වාට මුහුද වාගේ වැව් මේවා හදලා මුතුන් මිත්තෝ දායාද කරපු මේ පිම්බිමේ මේ වර්තමානයේ වෙනකොට ඉන්න නිවට කොන්දපණ නැති මේ පව් જાතිය එක එකාට මුට්ටි අල්ලල්ලා පස්සේ යනවා. දැන් හෙට අනිද්දායි අර රැළ රට කාපු 70 හෙට අනිද්දායි මිල්ලනිය දිහාට එයි හොරණ පැත්තට එයි. එතකොට මේ ලැජ්ජා බය නැති මේ જાතිය මල් මාලා හදා තියාගෙන ඉඳලා
කට්ටු කන જાතිය කොළ පාටවත් නිල් පාටවත් රතු පාටවත් කහ පාටවත් තැඹිලි පාටවත් මෙවුන් කෙරුවේ පුතා හෙටක් ඇති රටක් හැදුවේ නෑ මෙවුන් ඔක්කොම එක අහුවෙලා කෙරුවේ කාපු එක ඔබ හොඳට බලන්නකො නැද්ද කියලා මොන යුගයේද මට දැන් අවුරුදු 55යි මගේ චූටි කාලේ ඉඳලා මම දැකපු මේ දේශපාලන ලෝකේ නැගී හිටපු කාලයක් නෑ එන්න විනාශ කරලා මෙතෙන්ට එනකොට ලංකාව විනාශම කරලා දාලා තියෙන. දැන් හරි කමන්නේ ඇහැ කන ඇරලා සැබෑ බෞද්ධයෙක් හැටියට බලන්න. වෙච්ච වැරදි මොනවද කියලා. කරපු වැරදි මොනවද බලන්න. ජාතියක් හැටියට නැගිටින්න, මිනිහෙක් හැටියට නැගිටින්න. මේ උතුම් මනුස්ස ලෝකයේ සැබෑම උතුම් බොදුනු පිරිමියෙකු මිනිසෙකු වීමේ වාග්ය ඔබ දරාගෙන මේ දේශය වෙනුවෙන් වැඩක් කරන්න, ජාතිය වෙනුවෙන් වැඩක් කරන්න, තමන්ගේ ස්වකීය ජීවිතය වෙනුවෙන් වැඩක් කරගන්න, මතු පරම්පරාවට හෙටක් හදන්න, ඇහැ කන ඇරලා බලලා නැගිටින්න ඕන වෙලා. නමුත් පුතා අපි තවම බුදි කරපු පාපයන් හිම ඇලි විනාශයටම යනවා මිසක් ඒකෙන් එළියට එන්නේ බලන්නකෝ හොඳ තරුණ පරපුරක් ඉන්නවද කියලා ඉතුරු වෙලා නෑ මගේ මල්ලි වැඩ කරන්නේ පුනරුත්ථාපන කඳවුරේ මේ දකුණු පළාතේ තරුණ කොල්ලොම ඉන්නවා 1000කට වැඩි ඔව් මේ විභාගය ලියලා නතර වෙච්ච පැටව 1000කට වැඩි ඉන්නවා ලංකාව පුරාවට තියෙන පුනරුත්ථාපන කඳවුරු දහස් ගාණක් කොල්ලෝ ඉන්නවා. හිරගෙවල් වල කොල්ලෝ දහස් ගාණක්. පරිවාස බාරේ ළමයි දහස් ගාණක්. දැරිවියෝ දහස් ගාණක් අතරමං වෙලා. පුතේ අපට කියා හෙටක් තියෙන රටක් හදන්න මිනිහෙක් ඉතුරු වෙයිද? නෑ. එහෙම නෑ. ඉතුරු වෙච්ච යවුනුත් ඔක්කොම සල්ලාලේ බේබද්ද. අද වන්දනාවේ යනවා කියලා මේකලා යනවා. ඔයාලා වෙසක් එකට පොසොන් එකට වන්දනාවේ යන්න ඇති. නේ? යන්න ඇතිනේ. නේද පුතේ? යන්න ඇති. මට කියන්නකෝ දෑත එකතු කරලා මල් වට්ටියක් තියලා කොයි පිළිමෙටද වැන්දේ? කොයි පන්සලේද විරාමයක් කරන් පැය භාගයක් බණක් ඇහුවේ? ওই වන්දනාවේ ගියපු එකෙක්වත් නෑ මහත්තයා මෙවුන් ඔක්කොම කෙරුවේ දන්සල් ගානේ ඇවිද කකා කානිවෙල් පොළවල් ගානේ ඇවිදලා ඒ සාර පෝය දවස කාබාසිනියා කෙරුවා මිසක් මෙවුන් කවදාකවත් පිනක් දහමක් රැස් කරපු උත්තම ජාතියන් නීච නිවට බලු ගමනක යෙදිලා තියෙන. එහෙනම් දැන් හරි බලන්න මිනිසත්කම අවදි කරන්න. මනුස්සකම අවදි කරන්න. සසර පිනට හම්බුනේ පුතා. සසර පිනට හම්බුනේ. අම්බල මේ පින වලං කදක්ගෙන ඒක බිඳපු ගොන ඒකට මට හිනා අම්බල මේ පින වලං කදක්ගෙන ඒක බිඳපු ගොන ඒකට මට හිනා උප්පත්තියම පිනාලු පුතා පිනා කියලා කිව්වේ කම්මැලියෙක් කියන එකද නෑ පුණ්‍යවන්තයෙක් පිනෙන් පිරුණු එකෙක්ලු උප්පත්තියෙම අපි අනන්ත සත්ව ලෝකේ ඒ එනකොට පෙර කරපු කුසල් අකුසල් කද කරේ තියන් ආවලු කරේ තියාගෙන ඇවිල්ලා මේ බිමේ ආපු දවසේ ඉඳලා අර කද පිරෙව්වලු දෙපැත්තට මළු වලට දැම්මලු දාලා කෙලස් බරින් බර වුණාලු පින වාව ගන්න බැරි පීඩාවෙන් පිනා දුක් විඳිනවා දැක්කාලු ගොන මිල්ලනියේ ගොන කවුද මිල්ලනියේ ගොනා ඉන්නේ මේ පන්සලේ මිල්ලනියේ ගොනා ඉන්නේ මේ පන්සලේ
නෑ මං දැන් වන්දනා කරලා ආවේ මල් වට්ටියකුත් තියලා ඒ තමා විහාරයේ වැඩ ඉන්න ලෞතුරා අමාමෑණී ගෝතම නායකයානෝ ගෝ කියලා කිව්වේ පුතා ගෝතම නා කියලා කිව්වේ නායකයානෝ ගෞතම නායකයානෝ දැක්කලු කෙලස් බරින් බර වෙච්චි මිනිස්සු ප්‍රඥාව නැමැති අඟෙන් ඇන්නලු අර කෙලස් බර කද කුඩු වෙලා යන්නේ කෙලස් කුඩු කරපු කෙලස් ප්‍රහීන කරපු මිනිස්සු ප්‍රීතියෙන් නිර්වාණ රසය වින්දාලු දැකපු අයද ඒ නිර්වාණ රසයටම ඇදී ගියා කියලා මේ කවියේ කියන්නේ. නමුත් අපි ඒ කවියට නැටුවා මිසක් කවියට සෙල්ලම් කෙරුවා මිසක් හීන් එවුන්ට කවි පුරුදු කෙරුවා මිසක් මේකේ ගැඹුර දැක්කද? දැක්කේ නැහැ. අපි අන්ධයි. අපි මිත්‍යා දෘෂ්ටිකයි. ඒ හින්දා ඇහැ කන ඇරලා බලලා මෙතෙක් දිවි ගමනේ කරපු වරදක් වේනම් ඒ වරදෙන් අත මිදෙන්න වීරිය කරන්න. වේලාව මදි කාලය ඔරලෝසුවක් තියාපල්ලා ඇහැමානේ. මට මේ කියන්න හිතුණා මං ලබාපු අත්දැකීමක්. අපේ ස්වාමින් වහන්සේ කෙනෙක් මේ මෑත කාලේ අපවත් වුණා. අංශභාගය හැදිලා එක තැන් වෙලා කෘෂ ශරීරයක් හැදිලා මල මුත්‍රා ගොඩේ දුක් විඳින්නත් උනා කාලයක්. ඊට පස්සේ ඒ හාමුදුරු කරපු වරදක් ඒ පටිසන් දුන්නේ ජීවමානව. හාමුදුරුවෝ කළ වරද පටිසන් දීමක් තමයි වෙලා තිබුණේ. හාමුදුරුවන්ට ගෝලියෝ 20ක් හිටියා. 3 දෙනෙකුට වෙනස්කම් කෙරුවා. ඒගොල්ලෝ නෑයෝ නොවන නිසා. එක එකාගේ ඕපාදූප කේලම් අහලා පවුලේ නොවන අය වෙනස්කම් කරලා උන්ව පැන්නුවා. ඉගෙන ගන්න දක්ෂම 3 දෙනා. ඒ 3 දෙනා පිටපැත්තට ගිහිල්ලා හොඳට ඉගෙන ගත්තා පන්සල් වල නතර වෙලා. පොඩි එක්කෙනා මගේ වයස. 3 දෙනාම සරත් මහත්තයා රාජකීය පඬිතු උපාධිය ගත්තා. අදටත් ඉන්නවා පඬිතු. අර 17 දෙනෙක් හිටපු අය සිවුරු ඇල්ලා ගියා. අවසානම එකක් ගියා ලොකු හඳුරු තනි වුණා. කනස්සල්ලෙන් ඉඳලා අංශභාගය හැදුනා. ගූහුජ්ජ ගොඩේ වැටුණා. දායකයන්ට සලක ගන්න බෑ දැන්. ඒ තරම් ජරා ජීර්ණ වුණා. දායකයෝ හොයාගෙන ගියා අර පුංචි කාලේ ගියපු 3 දෙනාව. බලන්න විසික්කාපියෝ ඕන වෙන වෙලා. ඊට පස්සේ ඒගොල්ලෝ 3 දෙනා කතා වුණා. මටත් කෝල් එකක් දුන්නා. මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා අපි යනවා. ඔබ වහන්සේට ඉඩක් තියෙනවා නම් වඩින්න කිව්වා. මාත් ගියා. යනකොට දායකයෝ යම් ප්‍රමාණයකට සුද්ධ කරලා හැබැයි මෙට්ටේ මෙහෙම ඇඹරුවොත් එහෙම මුත්‍රා ගැලුමක් විතර එකතු කරුවා. මෙට්ටේ පෙඟිලා. ඔව් මිනිස්සු වතුර වක් කරලා තියෙන්නේ හොදන්න. අවුරුදු ගාණක් වැඩ හිටපු විහාරාධිපති බාන්නක පාපේ බලේ මේක හොඳ හාමුදුරුවරුන්ටයි ගිහියන්ටයි ඔක්කොටම පාඩමක් හින්දා මම මේ කියන්නේ. අවසානයේ මේ 3 දෙනා ඇවිල්ලා කොච්චර හොඳට රැක්කද බැලුවද කියනවනම් තාත්තයි අම්මයි අතදරුවෙක් හදන්නේ යම්සේද මේ 3 දෙනා උපස්ථාන කළා. ලොකු හාමුදුරුවන්ගේ හැම වෙලාවෙම කඳුළු වැක්කිරනවා මෙයාලව පේනකොට. ඇයි හිත කෑග ගහ වද දෙනවනේ. අවසානයේ සිහිය මද ගතියක් ආවා. වාරුම නැහැ. බාත්රූම් එකට අරගෙන ගිහින් 3 දෙනාම ඉන්නේ බාත්රූම් එකේ. මගේ වයස එක්කෙනා මෙහෙම කොමඩ් එක උඩින් අත දානවා. අත දාලා කලව දෙකට යටින් අත හිටින්න තියා ගන්නවා. කකුල් දෙක මෙහෙම අල්ල ගන්නවා. අර දෙන්න පිටිපස්සෙන් ඔළුවට අත තියාගෙන අත් දෙකෙන් අල්ල ගන්නවා. මට පිටපැත්තේවත් ඉන්න බෑ ගඳ. අර 3 දෙනා බාත්රූම් එක ඇතුලේ ඉන්නවා කියන්නකො. ශ්‍රේෂ්ඨ
අමා මහ නිවන් සැප ලබන්න ඕනේ ඒ ගුරු උපස්ථානයේට. ඒ තරම් උපස්ථාන කෙරුවා. අවසානයේ දවසක් ලොකු හාමුදුරුවෝ බාත්රූම් එකේදී බය වුණාලු. බය වෙලා කෑ ගැහුවලු. මේගොල්ලොත් ඇවිල්ලා කියලා. ඒ ගමන අර තුන් දෙනා වටපිට බැලුවලු. නෑ අපේ හාමුදුරනේ දොර වහලානේ තියෙන්නේ. නෑ මේ බලන්නකො මේ ඉඳගෙන මේ මගෙත් එක්කම කක්කුස් යනවා මේ අය. තව දෙන්නේ කක්කුස් යනවලු. කවුද අපේ හාමුදුරුවනේ කියනකොට අවුරුදු 20කට කලින් අපවත් වෙච්ච ඒ පන්සලේ හිටපු හාමුදුරුවෝ දෙන්නෙක්ගේ නන්දෙක් කිව්වලු. අපවත් වෙලා අවුරුදු 20යිලු. මේගොල්ලෝ තුස්නීම් භාවයෙන් බලාගෙන ඉන්නවලු දැන් ලොකු හාමුදුරුවෝ තියාගෙන. එතකොට ලොකු හාමුදුරුවෝ ආය කෑ ගැහුවලු. සී මේ බලන්නකො උන්නාන්සලා මේ දෙන්න මං ජරා කරන ඒවා අරගෙන කනවා. පිස්සු වගේ හැදිලා දැන් කියනවා. අර පෙරේතයෝ දෙන්නෙක් වෙලා අපවත් වෙච්ච නායක හාමුදුරුවෝ දෙන්න. පෙරේතයෝ වෙලා ඉපදිලා අසූචි කනවා. සිව්පසේ වළඳපු අය. දම් වළඳපු අය මේ. ඇයි? අග්ගි කන්දෝපම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ඕකම කියනවා. ගිනි අඟුරු ගිලිනවා වාගේ උඹලට වෙන්නේ සිවුරේ මුවාවෙන් බත් කෑවොත්. ලෝදිය බොනවා වගේ හිතාගෙන බීපල්ලා බොන දෙයක් සිවුරේ මුවාවෙන් සිව්පසේ ගිලහන් පස වැළඳුවොත්. ගිනි දලු ඇඟ ලෑවා වාගේ කියලා හිතාගෙන ජීවත් වෙයල්ලා සිවුරේ මුවාවෙන් සිවුර වහගෙන නීච වැඩ කෙරුවොත්. බුදුහාමුදුරු මේවා එකින් එකට ගිනිගෙන දැවෙන මහා බෙනයක් තියෙන ගහක් පෙන්නලා කිව්වේ. ඇයි බෙනේ හින්දා හුලං ගහනවා ගිනි දලු මෙහෙම කැරකි ගහේ හිල් වලින් මෙහෙම මතු වෙවි දැවෙනවා. රත් ගැන්නිලා ඇතුළ හාමුදුරුවන්ට පෙන්නුවා බලන්න කියලා. ඊට පස්සේ එතන මෙහා පැත්තේ කැලෑවේ ගහක් මුල වැඩ ඉඳිමින් අග්ගි කන්දෝපම සූත්‍රය දේශනා කළා. සංඝයා වහන්සේලා නීච වැඩ කෙරුවොත් වැටෙන තැන. අර ස්වාමින් වහන්සේලා දෙන්න කනවා අර හාමුදුරුවෝ ජරා කරන ජරාව බලන්න. දැන් මේ ලොකු හාමුදුරුවෝ කාත් එක්කද මේ ගනුදෙනු කරන්නේ? අර පෙරේතෝ දෙන්නෙක් එක්ක. පෙරේතෝ දෙන්නා පේනවා කියලා කියන්නේ පුතා මේ මනුස්ස ලෝකේ හිටියාට අර පෙරේතෝ දෙන්න අතරේ වැඩි දෙනෙක් යන්නේ දුගතියට. මේ මනුලව මේ වර්තමානයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසේම වැඩි දෙනෙක් යන්නේ දුගතියට. එහින්දා පින්නතුනි ඇහැ කන ඇරලා බලලා කළ වැරදි තියනවා නම් නවත්තන්න වීරිය කරන්න. කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ හැඳින මේ පව් දුරාලන උපදේසේ නුදුන මනවිතුන් දොර අවකාසේ කරනකොට ඕනෑම පාපයක් මෝඩයාට හරි මිහිරි රසයි වින්දනාත්මකයි. හැබැයි විපාක දෙන්න පටන් ගත්තාම මෝඩයා කෑ ගහ විලාප කිය දුක කියන්න ගන්න. එතකොට පැරදිලා ඉවරයි. නිවන් යන්න හම්බෙච්ච වාසනාවන්තම තැන මේ මනුලෝ භික්ෂුව 1 භික්ෂුණිය 2 උපාසකයා 3 උපාසිකාව 4 වීරිය වැඩුවොත් මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම ඔබට මට අපට සකල කෙලෙසුන් නසා ලබන අමා නිවනට මඟ හදන්න පුළුවන්. බැරි වෙන්නේ
අපට පුළුවන්. එතෙන්ට එන්න හොඳට බලන්න සම්මා දිට්ඨිය. ඇස්සරලා බලන්න, නුවණ සැරලා බලන්න සම්මා දිට්ඨිය. එතකොට කලපව් අතෑරලා ජීවිතේ නිර්මාණය කරන්න පුළුවන්. මං රජරට වන්නේ අන්දර කැලෑව දුප්පත් යාචක පවුලක. අපේ අම්මා අදත් ඉන්නවා අවුරුදු 85යි. අම්මව මං ගෙනල්ලා පන්සලේ තියාගෙන ඉන්නේ. දැන් රෝගාතුරක්. මගේ සහෝදරයන්ට ඒ වියහියදම් සහ කැපකිරීම බොහෝමයක් කරන්න අමාරු හින්දා මං එක්කා. හැබැයි අම්මාගේ අප උපස්ථාන කරන්න ඒගොල්ලෝ නතර වෙලා ඉන්නවා දෙතුන් දෙනෙක් හැමදාම මාරුවෙන් මාරුව. මම මේ ඊයේ පෙරේදා රියදුරු කිව් වාහනයකුත් පොඩියට ගෙනත් දුන්නා. මන් නැති වෙලාවේ අසනීපයක් වුණොත් අම්මව අරගෙන ඉස්පිරිතාලයකට යන්න පහසුවට. දරුවෝ 10 දෙනෙක් පුංචි පැලකක් ඒ කටුමැටි පැලේ පිදුරු වහපු ගේ හැදිච්ච මං පුතා අද මේ බස්නාහිර පළාත කලුතරට දායි මෙහි බස්නාහිර පළාත මහා යතිවරු ඉන්න පළාතක ධනවතුන් ඉන්න පළාතක හද්දා පිටිසර වන්නේ ඉපදිච්ච මට මේ මිල්ලනිය පුරාණ මහා විහාරයේ මනරම්භ කරවන ලද ධම් සභා මණ්ඩපයේ ධර්ම සිංහාසනාරූඪ වෙන්න මුදලාලි මහත්තයා වරම් ඇති එකම පින්වතා මන්නේ එකම පින්වතාම අද දවස කාටවත් අයිති උන්නේ මුදලාලිගේ වැඩිමහල් පුතණුවන්ගේත් අපේ සරත් මහත්තයාගේ වැඩිමහල් දියණිය විවාහ කරගෙන ඉන්න වැඩිමහල් බෑණනුවන්ගේ ධන පරිත්‍යාගයෙන් දායකත්වයෙන් පින් කුසල් අදහාගෙන කරන මේ ධර්ම දානයේ ප්‍රධාන චරිතය ඒ වාසනාව මට හැබැයි අත පොරවාගෙන බුදියාගෙන ඉඳලා නෙමෙයි. දිරියෙන් හම්බෙච්ච මනුස්සකම භික්ෂූත්වයට අරගෙන ඇවිල්ලා ලෝකයේම උතුම් රත්නයක් වන සංඝ කුල පරපුරේ සරියුත් මහ බෝසත් පරපුරේ උතුම් රහත් මහ පරපුරේ හීන් එකෙක් වෙච්ච මට ඒ රහතන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් තුනුරුවනේ ආශිර්වාදයෙන් ලෝකේ වටේම ලෞතුරා බුදුබණ කියන්න අවකාශය හම්බෙලා තියෙනවා. හැබැයි බැරි නෑ ඕනම කෙනෙකුට නිර්මාණය වෙන්න පුළුවන් උවමනා වීරිය සතර සම්‍යක්පදාන වීරිය. මං ඒකෙන් දෙකක් දැන් කිව්වා ඔබට මෙච්චර කාලයක් නොකරපු පව් නොකර ඉන්න වීරිය කරන්න කරපු පව් නවත්තන්න වීරිය කරන්න. තව වීරිය දෙකක් තියෙනවා වඩන්න. හැබැයි ලොකු සංග්‍රහයක් තියෙනවා රජිත පුතාට. මේ ඇවිල්ලා ඉන්න සියලුම දෙනාට රාත්‍රී ආහාර දෙනවා. එහින්දා ඒකට අවකාශය දෙන්න ඕනේ අම්මා. ධර්මයේ රස විඳ ගමන් කුසේ ගිනිත් නිවාගෙන සසර ගිනිත් නිවාගෙන මිල්ලනිය පුරාණ විහාරයෙන් යන්න සතුටින් ඔබට අවකාශය ඕනෑ නිසා ඊතුරු වීරිය දෙකම මං එක උඩ තියලා වඩනවා. විනාඩි 5ක් 10ක් ඇතුළේ. තුන්වෙනි වීරිය සතර සම්‍යක් ප්‍රදාන වීරියේ තුන්වෙනි වීරිය තමා අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. මෙච්චර කාලයක් නොකරපු හොඳ වැඩ ආරම්භ කරන්න වීරිය කරන්න. රජිත පුතා මයි පුතා මේ ජීවිත කාලෙම අද තමා ලස්සනම බෝසත් පින්කම කියලා මට දැනෙන්නේ. රජිතගේ ජීවිතේ ලස්සනම බෝසත් පින්කම මේ. බලන්නකො මිල්ලනිය පන්සල් බිමේ ඉඩක් නැන්නේ. මිල්ලනිය පන්සල් බිමේ ඉඩක් නැහැ. මතක ඇති කාලෙක මිල්ලනිය පන්සලට මෙච්චර ගොඩක් එකතු වෙලා නැහැ.
හැබැයි අද ඇවිල්ලා තියෙනවා සැදැහැතියෝ පිරී ඉතිරී ගිහිල්ලා. තුනුරුවන් වැඩ ඉන්න මේ පිම්බිම බුද්ධාලම්බනා ප්‍රීතියෙන් සැනහී ගිහිල්ලා. දෙවියෝ බලාගෙන ඉන්නවා නම් සාදුකාර පවත්වනවා ඇති පුතා. ඔව් මිල්ලනියට සස්ත්‍රීක හෙටක් වේවා. මිල්ලනිය දහම් දියෙන් තෙමි සැනහී නිමේවා කියන හැඟීමෙන් දෙවියෝ පින් ගන්නවා. එහෙම ආශිර්වාද කරනවා. පින්නතුනි තුන්වෙනි වීරිය වඩන්න මෙච්චර කාලයක් නොකරපු හොඳ වැඩ ආරම්භ කරන්න. කොච්චර තියනවද හොඳ වැඩ? පුතේ මේ ඉගෙන ගන්න දරුවන්ට හොඳ වැඩ තියෙනවා. පොත් 10ක් විතර දීලා තියෙනවා ආණ්ඩුවෙන් අච්චු ගහලා. කියවනවා. ජීවිතේට කියවන්නේ. මේ ඉන්න ගෑනු ළමයි පිරිමි ළමයි ඉස්කෝලෙන් දෙන එක පොතක් කියවන්න. මන් දන්නවා හොඳට. හැබැයි අම්මයි තාත්තයි මොකද කරන්නේ? මෙවුන් ඇදගෙන උදේ ඉඳලා රෑ වෙනකන් රෑ තිස්සෙත් දුවනවා. මහත්තයා මම මහව රේල් ගේට්ටුවේ නැවැත්තුවා රෑ 12:00යි. ගේට්ටුව වහලා. බයිසිකල් එක අප්පච්චි කෙනෙක් කොහම නිදාගෙන ඉන්නවා දැක්කා. හැන්ඩල් එකට ඔළුව තියාගෙන. මම බලවුවහම මට නිකන් හුරුම වුණා. මම වීදුරුව පාත් කරලා අප්පච්චි කියලා කිව්වා. ඒ ගමන තිගැස්සිලා නැගිට්ටා. අපේ හාමුදුරුවනේ මට චුට්ටක් නිින්ද ගියා අපේ හාමුදුරුවනේ කිව්වා. මම අප්පච්චි මෙතන ඇයි? දුව පන්ති ඇවිල්ලා. ඇරෙනකන් ඉන්නවා. රෑ 12:00. මේ රටට මේ වසංගතයක් හැදිලා තියෙනවා එක පාලකයෙකුට පේන්නේ නැහැ. අපේ යත්තිවර ස්වාමින් වහන්සේලා නායක අනුනායක සානුනායක අධිකරණ සංඝ නායක ගිය නිකාය 3ක පාර්ශව 60ක විතර හිටියට ඇහැ කන පේන්නේ නැහැ. මේ රට යන්නේ කොහාටද කියලා. ආගම දහමත් ඉවරයි, ජාතියත් ඉවරයි, රටක ආර්ථිකය, සංස්කෘතිය, සෞන්දර්යය මේ ඔක්කොම විනාශයි. එතකොට අපි මේ ඉන්නේ ඇයි? පුතේ අපි ජීවත් වෙන්නේ ඇයි? මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්චි යම් කාර්යයක්ද ඒවා කරන්න නැගිටින්න ඕන. ඒවා කරන්න ආරම්භ කරන්න පටන් ගන්න ඕන. දිරියෙන් දිනන්න බැරි මිනිස්සු නෑ පුතා. ඕනෑම මිනිහෙකුට දිනු හැකියි. නවලෝක මුදලාලි කොළඹට ලී කඩේක වැඩට ආපු කොල්ලා. ඔව් නවලෝක මුදලාලි. නවලෝක සමූහ ව්‍යාපාරයේ අධිපති මැරෙනකොට නවලෝක මහරෝහලේ පෞද්ගලික නවලෝක මහරෝහලේ අධිපතියා විශේෂඥ වෛද්‍යවරු 100 ගාණක් හිටියා එයා යටතේ. හැබැයි O level සහතික නැහැ, A level සහතික නැහැ, උපාධි සහතික නැහැ, කඩදාසි කොළ නැහැ. ජීවිතේම ජයගත්ත ශ්‍රේෂ්ඨ ලංකාවේ පුරවැසියෙක්. අභිමානවත් පුරවැසියෙක්. පබිලිස් අප්පච්චි ලෝක ප්‍රකට සූපවේදියානෝ. ලෝක ප්‍රකටයි. භාෂා 10ක් විතර දන්නවා කතා කරන්න. ලෝකේ හැම රටකටම යනවා. සොඳුරු මිනිහ. හැබැයි මුඩු කුලෑලි ගහපු ගේක මාකට් එකෙන් විසි කරපු කුණු අට්ටක් අගෙනල්ලා හොදලා කුණු වෙච්ච නැති කෑලි කපලා පේමන්ට් එකේ විකුණාපු පොඩි කොල්ලා. බලන්න. ජීවිතේ දිනපු විදිහ. අණ්ඩ අල්ලපු කලිසම ගෙදරින් මහලා පැපොල් හම්බලා උදේට කණ්ඩ දීලා ඉස්කෝලේ අරපු මං මේ ලෝකෙ දිනන්න බැරි නෑ. ලෝකෙ දිනුව හැකි. හැබැයි වීරිය වඩන්න ඕනේ. සත්පුරුෂයෝ හැටියට මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්ච හොඳ දේ කවරේදයි සොයමින් බලමින් දකිමි. අලුත් ආරම්භයක් ගන්න ඕනේ. එතකොට දිනුව පුතා ඉස්කෝලේ යන දරුවෝ හැටියට මය පුතාලට වෙන මොනවත් ඕනේ නැහැ. සිලබස් එක තමයි පොතේ තියෙන්නේ. ගුරුවරුන්ගේ සහාය අරන්
පොත පරිහරණය කෙරුවා නම් දිනනවා. මම වැඩි කාලයක් වැඩ කෙරුවේ මුස්ලිම් ඉස්කෝලවල. ශිෂ්‍යත්වයේ පාස් වෙන එක ළමයෙක්වත් නගරයට යවන්නේ ගමේ ඉස්කෝලෙම තියෙනවා. ඔව්. උගන්වන්න තහනම් විෂයක් චිත්‍ර. හැබැයි මං ඉස්කෝලේට ගියාට පස්සේ ඒ නව අවුරුද්දක් උගන්වාපු කාලේ මට චිත්‍ර උගන්වන්න දුන්නා උසස් පෙළට. මොද්ද විදුහල්පති කෙනෙක් හිටියා. හාමුදුරුවනේ ලෝකෙ දිනන්න මගක් තියෙයි නම් ඒ මගේ යන්න ඕනේ. දෙවියන් වහන්සේ කිව්වා කියලා මෙවුන් කියන්නේ බොරු. එහෙම එකක් කියලා නැහැ. ඔබ වහන්සේ උගන්වන්න මගේ අනුමැතිය තියනවා කියලා උසස් පෙළට චිත්‍ර ඉගන්වුවා. ඔව්. ළමයි අවුරුද්දෙන් අවුරුද්දට විශ්වවිද්‍යාලය යන්න ගත්තා. ඒ විෂය ධාරාවේ. මං ඉන්න කාලේ රම්පදක්කම් 5ක් 6ක් අරන් දුන්නා ඉස්කෝලේට. ඉස්කෝලේට නව ජීවියක් දුන්නා. අදටත් මං දැක්කහම ස්වාමින් වහන්සේ කියලා දෑත එකතු වෙන අප්පච්චිලා අදටත් එන්නේ. මං අද එනකොට මගේ පන්සලේ මුස්ලිම් අම්මයි තාත්තයි දරුවෝ 3 දෙනයි ඇවිල්ලා හිටියේ. මම යාළුවට කැම් බීම දෙන්න කියලා හරි ගස්සලා තියලා තමයි ආවේ. මට ඒ ඉස්කෝලේ ඉන්න කාලේ නව අවුරුද්දම දානි දුන්නේ කොල්ලොන්ගේ ගෙදරින්. අදටත් ඕනෑම එකට ලොකු කොල්ලට නම තිබ්බෙත් මම ඕනෑම එකට ආශිර්වාද කරන්න කියලා මං ගාවට එනවා. පුතා බුදුදහමට ලෞතුරා බුදුදහමට ಜಾති කුල ආගම් ભેදයක් නැහැ. ඕනෑම මිනිහෙකුට ඒ හරහා සතුට සැනසීම මතින් සැපත මතින් උතුම් නිවනින් සැනසෙන්නට මඟ තියෙනවා. දෑත දෙපය වීරියෙන් නැගිටින්න ඕනේ. මගේ වත්තට ගිහිල්ලා බලන්නකෝ අපේ සරත් මහත්තයලා හැම අවුරුද්දෙම යන. මගේ එක වත්තක් තියෙනවා අඹම තියෙන්නේ. අඹ ගස් 500ක් තියෙනවා. දෙහි තියෙනවා. පොල් ගස් තියෙනවා හදලා 100ක් අමාලා. මම මේ ළඟදී පැකට් දැම්ම අඹ ගෙඩි වලට අඹ 4000ක. ගෙඩි 4000කට දැම්ම. දැන් ආපහු පැකට් 3000ක් ගෙනත් තියෙනවා. ඉතුරු ඒවට දාන්න. මේ ගහ කොළ ඵල දරලා පින්නතුනේ මේවාට මහ පොළොව කාලා හැදෙනවා මිසක් ඈ දෙහි වලට අඹ වලට පමණික්ම සාත්තු කරන්න ඕනද? නෑ. මහ පොළොව කාලා හැදෙන්නේ අස්වනු අපිට දෙන්නේ. අස්වනු අපිට දෙන්නේ. දෙහි මන් ලක්ෂ 4ක දුන්නා. එකපාරක් ආපහු ලක්ෂයක දුන්නා ඊළඟ පාර. ලක්ෂපතියක්. හැබැයි සතයක්වත් වියදන්නේ නැහැ. සතයක්වත් වියදන්නේ. මේ කම්මැලි කුසීත જાතිය හැම වෙලාවෙම හිඟා කන රොඩි ගතියෙන් මොකෙක් හරි දෙයි කියලා බලාගෙන ඉන්නවා. ආස්වාසුම දෙන්න එකෙක්වත් නැහැ පුතා මිල්ලණියේ. ඔව් සමෘද්ධිය දෙන්න ආස්වාසුම දෙන්න එවුන් ඉන්නවද මිල්ලණියේ? නෑ. ඒ වුණාට අපි හැම වෙලාවෙම කෙල හලාගෙන අතපාගෙන ඉන්නේ කොහෙන් හරි අනුන්ගෙන් කන්න. ඔය ගන්න හැම ගෙදරකම හොඳට හිතන්න මම මේ කියන එක ඔබේ ගෙදරට රුපියල් 5000ක් හම්බෙනවා. මිනිහා සිගරට් බොනවා 25000ක. ඔබේ හිඟනකොම මැකුව හැකිද? බෑනේ. 5000ක් එනකොට 25000ක් ඉවරයි. තව ඒ ගෙදර තව එකෙක් හිටියොත් ඒ જાතියෙම 50000ක් ඉවරයි. ගෑනිත් මනමාලකමට පෝරුවක් විතර ෆෝන් එකක් පාවිච්චි කර රට පහක උන්ට අමතනවා නම් ඈ ඩේටා දානවා ලෝකෙ වටේ යනවා මේකි මිල්ලනියේ ඉඳලා වල් ගතිය අය වෙන මොකක්වත් නෙමෙයි. ඔව් වල් ගතිය ඉඳ ඇහ කන ඇරලා බලලා පින්නතුනි ආගමනේ අඩුපහඩු මකාගෙන මෙතෙක් යන්න බැරි වෙච්ච පිම්මන්ත බෝසත් ආගමික ජාතික සංස්කෘතික සමාජීය නිරෝගිමත් මිනිහෙක් හැටියට හිත කය වචනය සම්වර කරගෙන ගතේ සිතේ සිල් ඇතිව අවබෝධයෙන් යුක්තව ජීවිතය දකින්න මහන්සි ගන්න. එතකොට මේ ජීවිතේ දිනුව ඇති. හතරවෙනි කාරණය uppannānaṁ කුසලානං ධම්මානං ත්‍රිතිය අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මෙච්චර කාලයක් අපි ආගමන් මගේ
අපි කරපු යහපත් පුණ්‍යවන්ත ගුණගරුක හොඳ වැඩ තව තවත් නිර්මාණශීලීව කරන්න මහන්සි ගන්න. මම පින්නතුනේ අලුතෙන් හදපු පන්සලේ ඔය ඉන්නේ. ඒ පන්සලේ අංගෝපාංග ඔක්කොම හදලා තව ඉතුරු වෙලා තිබ්බේ ධාතු මන්දිරේ මෛත්‍රී බෝසත් පිළිරුවයි හදන්න. ඇත්තමෙන්තු කරපුවාම කිව්වා කෝටි 6ක් ඕන කියලා. මම දවසක් ඉඳගෙන කල්පනා කෙරුවා ඒ ගල්තලාවේ. කල්පනා කරලා මං හිතුවා කෝටි 6ක් කියලා ඔළුවේ තියාගත්තොත් මේක හදන්න බෑ. එහෙනම් මට නිකන් හම්බ කරගන්න පුළුවන් සම්පත් කොච්චර තියෙනවද? ඒ සම්පත් ඔක්කොම මං ගත්තාම මට කෝටි 3කුත් ඇති. කෝටි 3ක්ම පිය වෙනවා. එහෙනම් මං හදනවා මේක කියලා මං පටන් ගත්තා. එක අවුරුද්දයි ගියේ සරත් මහත්තයා අඩි 45ක් උසට මෙත් බෝසත් පිළිරුව හදලා ඉවර කරා මම. ඔව්. මම මැරෙන්නේ ඉස්සෙල්ලා මෙතේ බුදුන් දැක නිවන් දකින්නට මිනිස්සුන්ට පාර හදලානේ මැරෙන්නේ. සසර වසන තුරු මට පිං. සම්බුද්ධ ශාසනයේ තියෙන තුරු මට පිං. මිනිස්සු වඳින වාරයක් ගානේ මට පිං. ධාතු මන්දිරයේද දෙසැම්බර් වෙනකොට නිමා කරන්නට වෙර වඩමින් ඉන්නවා. නිමා කළ හැකි කියා මගේ හිත දන්නවා. එහෙනම් ඉලක්කයක් ඇතුව ගමනක් යන්න මහන්සි ගන්න ඕනම මිනිහෙකුට පුතා පුළුවන්. මෙතෙක් කල් අපි රැකගෙන ආපු තුනුරුවනේ බලය අපිව රැක්කාසේම අපිද තුනුරුවන් රකින්න වීරිය කරන්න ඕන. තුනුරුවන් සත්‍යයිමයි. ඒ සත්‍යානුභවයේ බලයෙන් පින්නතුනි ලංකාව තවම මෙහෙම අල්ලාගෙන හරින්නේ. තුනුරුවනේ සත්‍යානුභවයේ බලයෙන් නැත්තම් මේකලා කරන වැඩවල හැටියට ලංකාවක් නෑ මෙලහට. තුනුරුවනේ බලයෙන් මේ තියෙන්නේ. දෝණයක් ධාතුන් වහන්සේලා නිදහිත ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ ඇතුළු ලංකාවේ සිව්දෙස වැඩ ඉන්න චේතීන් වහන්සේලාගේ නිතහිත ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයේ බලයෙන් පෙර රජදරුවෝ වඩන ලද වීරියේ බලයෙන් මේවා මේ අල්ලාගෙන ඉන්නේ. ඒ හින්දා උතුම් ආශිර්වාදය ලැබමින් තුනුරුවනේ පින්නතුනි අපි ආ ගමන් මගේ දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ධර්මයන්ම නැවත දකිමින් බලමින් විඳිනින් උට්ටාන විරියාදි ගතේන බාහා බල පරිචිතේන සේදා වාක්කිතේන ධම්මිකේන ධම්මලද්දේන භෝගේන නොපසු බස්නා වීර්යෙන් ධාර්මිකව අංශු මාත්‍රයක්වත් කම්මැලිකමෙන් දිවි ගෙවන්නේ නැතුව උත්තම කල්යාණ මිත්‍ර දාමයෙන් සුසැදි මිනිසුන්ගේ සහාය මත පිහිටා ධාර්මික ක්‍රමවේදවලට ධනෙ හම්බ කරන්න ඕන නේ සරත් මහත්තයා. හයිය තියෙන වෙලාවේ හම්බ කරන්න ඕන පුළුවන් තරම්. මොකද කරන්නේ වට? හම්බ කරලා වියදම් කරන්න ඕන. මොනවටද? ලස්සන ලෝකයකට. ඒ ලස්සන ලෝකයේ ඇතුලේ ඉන්නවා අපේ දරුවෝ. අපි කරගෙන ආපු ව්‍යාපාර. අපේ වැඩිහිටියෝ, කුල දෙටුවෝ, අපි වටා ඉන්න නෑයෝ හිත මිත්‍රයෝ. අපි අනුගමනය කරන ආගම දහම, අපේ ජාතිය, අපේ රට මේවා පන පිහිටුවා ජීවමානව තබන්න අරව වැය කරන්න ඕනේ. ඇයි යනකොට ගෙනියන්න බෑනේ. දෙව්ලෝ බඹලෝ මනුලෝ මේ සුගති ලෝක දිහා බලාගෙන පින් පුරන්නට වීරිය කරන්න. ඔබට දෙව්ලොව ඉපද දෙව්සැප, බඹලොව ඉපද මහ බඹු සමග බ්‍රහ්ම ලෝක සම්පත්තියෙන් විඳ. මනුලොව ඉපදෙන්නේ නම් ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන බල සම්පත්තියෙන් ඇති මහා ප්‍රඥයෙකු ලෙස චතුරාර්ය සත්‍ය දර්ශනය දකින්නට වරම් ඇති උතුම් මිනිසෙකුම වේවා වෙත්වා වෙම්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාම දෑත නළලේ තබාගෙන හයියෙන් සාදුකාරයක් පවත්වන්න. ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්தோ පන්න රසී යතං ත්‍රෛතර තිලක සකලඤ්ඤය සාගර පාරගතානි සේසනායික ගුණරත්න මන්දිරාය මානෝ භාග්‍යවත් අරිය සම්්‍ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් මధుර මනෝහර කොට කුරවීකනාද ගම්බීරාලාපෙන් දේසිත උතුම් ශ්‍රී සද්ධර්මයෙන් කොටසක් රයිගම් කෝරළයේ මිල්ලනිය ග්‍රාමයේ පුරාණ ඓතිහාසික විහාරීය ධර්ම මන්දිරයේ කරවන ලද මේ මනරම් දම් සභා මණ්ඩපයේදී දේශනා කරවාගෙන පින්වත් ඔබ හැම දෙනාටම ධර්මයේ ශ්‍රවණය කරන්නට සලස්වා දීමෙන් දානමාන ආදී පින් කටයුතු කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් තුනුරුවන් වන්දනමාන කිරීමෙන් සිල් ගැනීම ආදී දාන සීල භාවනා ආදී වඩන ලද ත්‍රිවිධ පුණ්‍යඵල ධර්මයෝ රජිත පුතාගේ මියගිය වැඩිමහල් සොහොයුරා ඇතුළු සතර වරිගයක නෑයෝ පිංගණ්ඩ වේනං ඒ හැම දෙනාටමත් සරත් මහත්මාගේ පරම්පරාවේ මියගේ යම් ඥාතිවරුන් වේනං ඒ හැම දෙනාටමත් රජිත පුතාගේ පියාණන් වහන්සේගේ පරපුරේ මියගිය නෑයෝ වේනං ඒ සෑම සියලු දෙනාටමත් මේ වෙහෙර විහාර ගම්බිම් ඉඩම් කඩම් අම්මාවත් ඇලදොල ගංගා කෙත්තතු ගහකොළ තුරුලතාවෝ තනා තබා අපට දායාද කරමින් ජන්මාන්තරගත වන්නට යෙදුනා වූ මිල්ලනිය ඇතුළු අවට ග්‍රාමවාසී නිගමවාසී ප්‍රදේශවාසී යම් ප්‍රාණකාරී පිංගණ්ඩ වේනං ඒ හැම දෙනාටමත් විහාර ගණයේ අපවත් වී වදාලා වූ නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ ගෞරවනීය මහ සංඝරුවන පිංගණ්ඩ වේනං උන්වහන්සේලාටත් මේ පින් කුසල් වේවා සසරේ අතරමන් නොවේවා ලොවි ලෞතුරා බුදුන් දැක අමා මහ නිවනින් සනසීම ලබත්වා අනතුරුව මේ පින් කුසල් ඔබ පැහැම දෙනාගේමද නමින් පිහිටා නරකාදී සතර අපා දුකකට නොපැමිණ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පෙන්වා වදාළ අනිත්‍ය වූ මේ ලෝකය අනිත්‍ය හැටියට දුක් සහිත වූ මේ ලෝකය දුක් සහිත හැටියට අනාත්මීය වූ මේ ලෝකය අනාත්මීය ලෙසින් දැක දැන අවබෝධ කරගනිමින් සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං යන සියලු බුදුවරයන් වහන්සේලාගේ මඟ පෙන්වීම ඔස්සේ ගමන් කරමින් ආර්ය සත්‍ය ධර්මයෝ අවබෝධයටගෙන මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මගඵල පිළිවෙලින් අමා නිවනින් සැනසීම ලබන්නට ගිහි පැවිදි ඔබ අප සෑම සියලු දෙනාටම හේතු වාසනා ප්‍රාර්ථනාම සිද්ධ වේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුය. සියලු දෙනාම පුංචි කාලයක් තව දෙන්න පරිස්කාර පූජා කිරීමේ අවස්ථාව තියෙන්නේ. පරිස්කාර පූජාවෙන් අනතුරුව ඔබට ආශිර්වාද ගාථාව කියනවා. ඉන් අනතුරුව ගරු කටයුතු අපේ හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා මත මේ විහාරස්ථානයේදීම සියලු දෙනාටම රාත්‍රී භෝජන සංග්‍රහයක් තියෙනවා. සතුටින් හැම දෙනාටම සනසීම සතුට උදා වෙන ප්‍රීතිය උදා වෙන විදියට ඒ කටයුතු ටික නිමා කරමින් අද මේ උතුම් දහම් දේශනාවේ ධර්ම ප්‍රතිලාභය ලබන්නට වීරිය කරන්න හැමෝටම මේ සඳහා
සිහිය නුවණ අවදි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්නකෝ. එන්න ඉක්මන් කර. ආමග කෙටි යා යුතු මග දුරයි සිහියෙන් නුවණසින් තරණය කළ යුතුයි. මං ආවේ කෙටි පාරවල් වලින් රෑ යනකොට අලියෝ ඉන්නේ හින්දා රවුමෙන් යන්න තියෙන්නේ. ඒ හින්දා සිහිය පිහිටුවාගෙන අප ආ ගමන නිමා කරන්නට තියෙනවා. ඒ හින්දා හැමෝම සිහියෙන් ඉක්මන් කරන්න. පාලිත को राजित हैं राजित पुता बहारकද තෙරුවන් සරණයි බුත් සරණයි යකෝ ප්‍රධාන දායකයා ආගිය හතක් නෑවා මයි පුතා හරි පේන්න නැතුවට කමන්නේ ඊළඟ මහා යුද්ධය ඔතන තියෙන්නේ සාමකාමීව නිමා කරන්න මයි පුතා ඔය වැඩේ කරා. සියලු දෙනාම හයියෙන් සාදුකාරයක් පවත්වමුකෝ. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡම් බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච්ච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තුනුරුවන් සරණින් දෙව්රක වරණින් යහපත් වූ සුබදායක අනාගත දිවි පෙවතක් ගෙවන්නට නැනනුවනම පසක් වේවා වෙත්වා වෙම්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. තෙරුවන් සරණයි. අදනම් වාසියක් නෑ. කඩේ මහත්තයා ඇක්සිඩන්ට් වෙලා ගෙදර. මේ සමම් මහත්තයලයි ගෙදරද? කොහොමයි? නංගි, ඔය මාමට නෑ මහත්තයෝ. කරදරයක් වුණා කීවට බලල යන්න යාවේ. කොහොමද ගේ හොයාගත්තේ? මේ සුවඳින්නේ මහත්තයෝ.